අද අපි පොලක් දාමු. ඔයා කියන්නකෝ කොහොමද කරන්න කියලා. හරි අහගන්නකෝ. පොඩ්ඩක් ඉන්න. අපි මොනවාද විකුණන්නේ? අපි ගාව ඇත්ත බඩු නෑනේ. අපි කරන්නේ රංගපෑමක් නේ. අපිට ඇත්ත බඩු ඕන වෙන්නේ නෑ. ඉතින් අපි මොනවාද විකුණන්නේ? ඒකට ඇත්ත බඩු ඕන වෙන්නේ නෑ. අපිට ගන්න පුළුවන් ගස්වල කොළ, ගල් වගේ දේවල්. එහෙම පුළුවන්ද? අයියෝ ඒකට හොඳම උදාහරණය අභිරූපණ රංගනය. අභිරූපණ රංගනය කරන අය කිසිම බඩුවක් නැතුව හැමදේම තියනවා වගේ රංගපානවා. ඒක ඇත්ත. මාත් දැකලා තියෙන සර්කස් වල. ඔව් මාත් දැකලා තියෙනවා. හරි. අපි දැන් හැමෝම ගිහිල්ලා ඇඳගෙන එමුකෝ. බඩු ගන්න ලාබයි. ගන්න ඕන බඩු ලාබයි. අම්මේ මට පිටින් ඕන. ඒ මොකටද? සලාදයක් හදන්න. පිසුද ළමයා මේ ඔක්කොම මෝරලා. කොහෙද නෝන මේ මෝරලා තියෙන්නේ මේ පොලිස් කළා වගේ තියෙන්නේ? ඒකනේ අම්මේ නැන්දක් කියනෝනේ. අපි ගමුකෝ. අනේ මේ ළමයා ඉන්නේ යන්න. කතුරු මුරුංග ගොඩ කර කංකුන් ලාබයි. ගන්න නෝන ගන්න. කතුරු මුරුංග කීයද? රුපියල් 150යි නෝනා. ඉස්සර ගණන්ද? ඒකනේ. මේක තමයි ගාන. තව අඩු කරන්න නම් බෑ. ගන්නව නම් ගන්න නැත්තම් නිකන්. අද මොන හරි උයන්නත් එපයි කෝ දෙන්නකෝ. ලාබයි ඉස්සෝ දැල්ලෝ කෙලවල්ල ලාබයි ගන්න නෝන ගන්න. ඉස්සර 250ක් කීයද? රුපියල් 400යි නෝන. අම්මේ 500ක්ම ගමුකෝ. අයියෝ අද සල්ලි දෙන්නේ. එහෙනම් 250ක් ගමුකෝ. නෝන 250ක් දානවා. නෝන 250. මෙතන 50යිනේ තියෙන්නේ. කොයි ඉතුරු 50? බොරු කියන්න එපා නෝනා. මේ තියෙන්නේ. ඉතුරු 50. මේ මිනිස්සු හොරටමයි වෙලදාම් කරන්නේ. යම් පුතේ යන්න. නෝන මගිනුත් බඩු ටිකක් ගන්න. මේක මේ හොර වෙලද පොළ. අපි මේ වලින් බඩු ගන්නෑ නේද පුතේ? ඔව් අම්මේ. අපි යන්න. නෝන පොඩ්ඩක් ඉන්නකෝ. අපි ඔය හොරුන්ගෙන් බඩු ගන්නෑ. මං කියනකොට පොඩ්ඩක් මෙහා දෙන්නකෝ. හැමෝම හොරකම් කරන්නේ. මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. කියමුකෝ බලන්න. සාධාරණ වෙලෙන්දුත් සමහරක් වෙලාවට ඉන්නවා. කියන්න බලන්න අංකල්ගේ සාධාරණකම. මගේ පොල් ගෙඩියක් 150යි. සාධාරණ නැද්ද? 150යි පුදුමයක් නේ. ඒකනේ අම්මේ. මගේ 6 කිලෝ එකක් 170යි. මාර ලාභයිනේ අම්මේ. පුදුම වෙන්න දෙයක් නෑ. මගේ බීලුණු කිලෝ එකක් 150යි. 150යි නිකම් වගේනේ යන්නේ. අසාධාරණ විදියට වෙලදාම් කරන්නේ නැත්තම් ඔය ගානට විකුණන්න පුළුවන්. එතකොට අංකල් ඔයා කියන්නේ අනිත් කට්ටියටත් මේ වගේ විදියට විකුණන්න පුළුවන් කියලාද? මොකද බැරි? සමහර වෙලෙන්දොන්ගේ වැරදි නිසා ඔක්කොම වෙලෙන්දෝ අපෙන් බැනුම් අහනවා. ඒකනේ අම්මේ. වෙලෙන්ද විතරක් නෙමේ මීට වඩා ලොකු ඇත්තොත් මේ වැඩ වලින් බැනුම් අහනවා. මේ වගේ වෙලෙන්දෝ මුළු රටටම ආඩම්බරයක්. අම්මේ අපි පුළුවන් තරම් බඩු අරන් යන්න. අපි හැමදාම බඩු ගමු.